හෙල්ලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා ගේමින් ලසියාවයිට YouTube චැනල එකට. ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ මේ එන්ඩස් නයිට්මයා 1 ගේම් එක. හරි ඉතින් ඔයා මේ channel එකට අලුත් නම් subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා set වෙන්න. ඒත් එක්කම ඔයාලා මේ ගේම් එක play කරලා තියෙනවා නම් වීඩියෝ එකට comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු ගේම් play වීඩියෝ එකට. හරි එහෙනම් මචං අපි ගේම් එක ගහන්න තමයි යන්නේ. යාළුවනේ මේ ගේම් එකේ පොඩි අවුලක් තියෙනවා. මේ මං voice recorder එකක් on කරනවානේ මේ වීඩියෝ එක ගන්න. ඒ වුණාට මේ voice recorder එක on කරාට පස්සේ මේක මේ ගේම් එකේ සද්ද නැති වෙනවා. අපිට සද්ද නැතුව තමයි ඉතින් ගේම් එක ගහන්න වෙන්නේ. කරන්න දෙන්නේ නැත්තම් මේ ගේම් එකේ quality එක තියෙනවා superior sound එක එහෙම. මෙහෙම තමයි ගහන්න වෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි මෙහෙම ගහමු. හරි. එහෙනම් යමුකෝ. ගේම් එක ස්ටාර්ට් කරනවා. හරි මචං මම මේක ගේම් එකේ දැන් සමහර කට්ටිය නම් ප්ලේ කරන්නේ මේකේ මේ මුල පළවෙනි ගේම් එක ප්ලේ කරලා මම මේක කලින් ප්ලේ කරලා තියෙන හින්දා මුලින් ඉඳන්ම ප්ලේ කරන්න ගත්තා. හරි මෙහෙම අපි යමු. ඉස්සරහට යද්දි මෙහෙම හරි. අපි දැන් මචං ওই පුටුව ගාවට යන්න ඕනේ. කිසි බයක් නැතුව යන්න ඕනේ. හරිද? ඕකට බය වෙන්න එපා. මේවා එච්ච දේවල් නෙමෙයි. හරි. මේ අද්දිහම වැටෙනවා. වැටුණාට පස්සේ අපි දැන් පිටිපස්සේ හැරලා බලන්න ඕනේ. මේ පිටිපස්සේ හැරලා බලද්දි මචං ඔහම ඉන්නවා යකේ. ඒ ගෑණි ඉන්නවා. ඒ ගෑණි මචං ඔහම අපි ළඟට යද්දි මචං එනවා බුස් කාලා මූණට උන් බලන්න. අන්න දැක්කනේ. දැන් අපි ගිහලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ කී එක ගන්න ඕනේ. හරිද? කී එක අරගත්තා. කී එක අරගෙන ආයේ හිටපු තැනට හැරේ පාර හැදෙනවා. හරිද? දැන් මම කෙලගෙන යන්න තමයි තියෙන්නේ. මචං කෙලගෙන ගිහිල්ලා මෙහෙම උඩට යන්න. උඩට ගිහිල්ලා මම කෙලගෙන ගිහිල්ලා අපිට තියෙන්නේ මේ කී එකෙන් මෙන්න මේ බෙඩ්රූම් කී එක අරින්න එක. බෙඩ්රූම් එක ඔක අරින්න එක. ඔක ඇරියට පස්සේ මචං කරන්න දෙයක් නැහැ. මෙහෙම මෙතෙන්ට හොල්මන එනවා. හොල්මන එන ඉඳන් අපි මේක ඇතුලේ හැංගෙන්න ඕනේ. ටික වෙලාවක්. ඔන්න බලන්නකෝ මං කියන බොරුද කියලා. ඔහොම තින් හොල්මන දැන් එනවා. දැක්කනේ ආව හොල්මන. දැන් ඔය හොල්මන යනකම් ඉන්න ඕනේ. හරිද? පළ බැල්ලි. හරි මචං හොල්මන ගියා. අපිට දැන් මෙන්න මෙහෙම යන්න ඕනේ. මෙතන දැන් කරන්න දෙයක් තියෙනවා. මේක අපි මචං මෙහෙන් දැන් යන්න ඕනේ. මේ අද්දි මෙන්න මෙහෙම නිකන් මේකක් පෙන්නනවා. අපි මෙන්න මෙතනින් මෙන්න මේ කොලේ බලන්න ඕනේ. ඔන්න කොලේ බැලුවට පස්සේ මේ දොර ඇරෙනවා. දැක්කද? දොර ඇරුණාට පස්සේ අපි මේ මෙතනට ගිහලා මේ ෆෝන් එක බලන්න ඕනේ. හරිද? ඔය ෆෝන් එකේ තියෙන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ. ඔක බලපුවම මේ බෝනික්කො ටික ළඟට එනවා. උන් හිතන්නේ අපිව බය කරන්න. අපි නම් ඕවට බය වෙන්නේ නැහැ මචං. ඉස්සරහට ගාගෙන යන්. දැන් මේ දොර ඇරෙනවා. මේ දොර ඇරුණාට පස්සේ මම ඇතුළට යනවා. ඊට පස්සේ මේ ඉන්නව කවුද ඉන්නවද දන්නේ නැහැ. අපි මේ කොලෙත් බලන්න ඕනේ. හරිද? බැලුවට ඉතින් ඕවා කියවන්න අපි අපි දැන් මෙහෙම මෙන්න මේ දොර අරගෙන යන්න ඕනේ. හරිද? මේ දොර අරගෙන ඔන්නාම ඇතුළට ගියාට පස්සේ තමයි අපි හරියටම කාමරේට වැටෙන්නේ යාළුවෝ. හරිද? දැන් අපි මෙන්න මෙතන තියෙන මෙන්න මේක ගන්න ඕනේ. මේ කී එක අරගෙන යන්න තමයි තියෙන්නේ. හරිද? ඔය කී එක අරගෙන යන්න ඕනේ අපි එළියට. හොල්මන එනවා යාළුවේ. හොල්මන ආවා. ඒකයි මම මේක තුල රින්ගුවේ කියන්න බෑ. ඕක ඇදලා අරගෙන ගහන අවස්ථා තියෙනවා. බලමුකෝ අපි. මං හිතන්නේ දැක්කේ නෑ. දැක්කනම් මේක අරලා ගන්නවා. දැක්කේ නෑ. ෂේප්. හරි අවුලක් නෑ. ඔය හොල්මන මචං දැන් ඔතනින් ගිහලා මේ මෙතන එහා පැත්තේ දොරින් එනවා. අපි දැන් මේ එළියට ගියොත් එහෙම කෙලවෙනවා. හරිද? ඒක නිසා චුට්ට වෙලා බලන් ඉඳලා තමයි යන්න ඕනේ. ගියාද දන්නේ නැහැ. අපි ගිහින් බලමු. හරි. දැන් හාද මෙතනින් අපි ඔහොම යන්න ඕනේ. මෙතන දැන් ඉඳලා වැඩක් නැහැ. අපි මේක මෙහෙට යමු. හරි.
මෙතන මෙන්න මේ දොර අරින්න පුළුවන්. උදාහරණයක් මචං ගන් එකක් හදාගන්න තියෙනවා. දැන් අපි ගියම් පල්ලෙහාට. පල්ලෙහාට යන්න ඕනේ. හරිද? පල්ලෙහාට ගිහිල්ලා මෙහෙට නෙවෙයි වැරදුනා. අපි යම් මෙන්න මෙහෙට. මෙන්න මේ කෑල්ලේ දැන් දොර ඇරෙනවා. ඊට පස්සේ මෙන්න මේක ගිහිල්ලා මෙන්න මෙතෙන් තියෙනවා ඔය කෑල්ලක් ගන්න ඕනේ. ඔය කෑල්ල අරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේකක් ඕක ඇරියා වගේ මුකුත් නැහැ. ඊට පස්සේ මේක ඇරියාම ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් තියෙනවා මචං ඕක ගන්න ඕනේ. ඔය ගත්තාම මෙන්න මේ ගෑනු කෙනා පෙන්නවා වගේ මෙන්න මේකෙන් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක දාලා අල්ලා ඔන්න ඔය කෑල්ල ගන්න ඕනේ. හරිද? ඔය කෑල්ලත් අරගෙන හරිද? අපි යන්න ඕනේ දැන් මෙතනින් එහාට. මෙහෙන් එනවනේ. ඇස ගෑනිනවා දොර ඇරන් ගෑනිනවා දැන් මෙතන කෙලගෙන යන්න ඕනේ උඩට. මේ උඩට නෙවෙයි පල්ලෙහාට. දැන් ඔන්න ඔහම යන්න ඕනේ. හරි අම්මට සිරි ළමයාත් යනවනේ දොර ඇරහම. හරි ගෑණි නම් පේන්නේ නැහැ. අපි ඉස්සරහට ගිහින් බලමු. අම්මට සිරි කියද්දිම යනවා තව පොඩ්ඩෙන් කෙලවෙනවා යාළුවෝ තව පොඩ්ඩෙන්. හරි යමු. උන්ට අපි බය නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මුන් ඇවිල්ලා ගහනවනේ. ඒකනේ අවුල තියෙන්නේ මචං. හරි ගෑණි ගියා අර හෙට. අපි මෙතෙන්ට ගිහිල්ලා මේක අරින්න ඕනේ. ඇල්ලවල මෙතන මේ බ්ලේඩ් එකක් තියෙනවා. බ්ලේඩ් එක අරගෙන මෙන්න මෙහෙම මෙතනින් එළියට යන්න ඕනේ. එළියට යන්න කලින් මෙන්න මේ තැනකට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්නකෝ මං ඔයාලු වෙන්නන්න මෙන්න මේ හරි දැන් අපි උඩට යන්න තමයි තියෙන්නේ. යාළු අපි මෙතන ඉන්නව නැන්ද? හරි නැන්ද දැක්ක අපි දැන් මෙහෙම කෙලගෙන යන්න ඕනේ මෙහෙන්. මෙහෙන් කෙලගෙන යන්න. කෙලගෙන ගියා උඩ නැග කෙලගෙන ගියා. කෙලගෙන ගියා. මෙන්න මේක ඇස්සේ හැංගුවා. හිතන්නේ නැන්දා ආවේ නෑ වගේ තමයි. හරි අපි මෙතනින් යමු. එතෙන්ට ගිහලා මෙන්න මේ බ්ලේඩ් එකෙන් මෙන්න මේක කපන්න ඕනේ. කපුවට පස්සේ ඔය කටු රෝදයක් තියෙනවා. ඔය කටු රෝදේ ගත්තට පස්සේ අපි පොඩ්ඩක් ගිහලා පොඩක් මේක හැංගිලා බලමු මේ එන්න පුළුවන් අර වයසක ගෑණි. හරිද? ඊට බය නෑ මේ ඌගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ගහනවනේ ඇවිල්ලා. ඒකනේ මේක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේක ඇත්තටම අපරාධේ. හැබැයි යාළුවනේ මේ වීඩියෝ එකක් මේක රෙකෝඩ් කරන හින්දා මේක සද්ද නැති වෙනවා. මේ ගේම් එකේ ඇයි දන්නේ නැහැ. ගේම් එකේ අවුලක් මං හිතන්නේ. අවුලක් නැහැ. හරි අර ගෑණි ගියා. ගෑණි ගියපු වෙලාවේ අපි දැන් මෙහෙම යන්න ඕනේ. මෙතන ගිහිල්ලා ඔය කටු රෝදේ දාන්න ඕනේ මේ ඔරලෝසුවට. හරිද? ඔරලෝසු දාලා ඔය කී එක මෙන්න මේ කී එක ගන්න ඕනේ. මේ කී එක අරගත්තට පස්සේ මම දැන් කරන්න තියෙන්නේ මෙහෙම කෙලගෙන ඉස්සරහට යන එක. දැන් මේක අපිව බය කරන්න හිතන තමයි ඉන්නේ. දැන් ඔය හිතන්නේ අපි බය වෙයි කියලා. අපි ඕවට බය වෙන්නේ නැහැ. ඉතින් මොනන්ද කියහන්කෝ දැන් ඔක එනවා. හරි. අපි කෙලගෙන යන්න ඕනේ පල්ලෙහාට. හරිද? පල්ලෙහාට නෙමෙයි. හරිද? මෙහෙට යන්න. මෙහෙට ගිහිල්ලා මෙන්න මේ දොර අරින්න ඕනේ. හරිද? ඔය දොර ඇරලා මේක ඇතුළට යන්න. දැන් ඔය කෑල්ල ගන්න ඕනේ. හරිද? ඔය කෑල්ල අරගෙන ඉවරලා මේක ඇතුලේ මුකුත් නැහැ. හරිද? මේක ඇතුලේ මුකුත් නැහැ. හරිද? අපි දැන් මෙහෙම යන්න ඕනේ එළියට. එළියට යන්. හරිද? ඔහොම එළියට ගිහිල්ලා අර ගත්ත යතුරෙන් මෙන්න මේ දොර අරගන්න ඕනේ. හරිද? මෙන්න මේ දොර අරගෙන මේක ඇතුළට යන්න ඕනේ. දැන් ඕක ඇතුළට ගියාම ওই දොර ලොක් වෙනවා. මම අපිව බය කරන්න කියලා හිතාන තමයි හිතන්නේ. හරිද? මේ දොර ලොක් කළා. දැන් අපි මෙතන තියනවා මේ කම්බි කූරක් වගේ එකක්. ඕක ගන්න ඕනේ. ඕක අරගත්තට පස්සේ මෙන්න මෙහෙම අපිව බය කරන්න මෙන්න බෝනික් එකක් දානවා. දැන් අපි බය කියලා දැන් මේ පැත්තේ හැරිදී මේ භූතයෙක් ඉන්නවා. අපි ඕවට බය වෙන්නේ නැහැ. යම් මචං ගේම් එක ගහන්න ඉස්සරහට. මෙන්න මෙහෙම කම්බි කූර ගත්තට පස්සේ මචං දැන් උඩට යන්න ඕනේ. හරිද? උඩට යද්දී හොල්මනට අහු වෙන්නේ නැති වෙන තමයි ගේම ගහන්න තියෙන්නේ. හරිද? මෙහෙම කිලින්ම උඩට යන්නදී බයයි පොඩ්ඩක් බලමු. පේන්නේ නැහැ හොල්මන. හරි. මෙහි හොල්මන ඉන්නේ. හොල්මන මචං එහෙ. අපි මෙන්න මෙහෙම මෙතෙන්ට ගිහිල්ලා වෙලා මේක ගමු. ඔක අරගත්තා මෙතෙන් එළියට ගියා. මෙහෙම යන්න ඕන. ළඟවත් ඉන්න බා කෙලගෙන යනවා.
හරිද කෙලගෙන ගිහිල්ලා මචං මෙහෙම කෙලගෙන යන්න ඉක්මනට ගිහලා මෙන්න මෙන්න මේකේ තියෙන කටර රඬුව ගන්න ඕනේ හරිද කටර රඬුව අරගෙන මෙතින් යන්න බලද්දි උන් බලන්න මෙතෙන්ට අර ඇවිල්ලා ඉන්න හොල්මන ඇවිල්ලා නැහැ තාම හොල්මන තාම ඇවිල්ලා නැහැ අපිට ගියම ගෙව හැකියි දැන් මෙතින් මේක කපලා ඇතුළට යන්න ඕනේ හරිද ඇතුළට ගිහිල්ලා මෙන්න මෙහෙම මේකත් කපන්න ඕනේ මේකත් කපලා වෙලා ඇතුළට යන්න ඕනේ ඇතුළට ගිහිල්ලා වෙලා මෙන්න මෙතන මේක කපන්න ඕනේ මේක කපන්න ඕනේ ඊට පස්සේ මචං ගිහිල්ලා වෙලා හැංගෙන්න ඕනේ මේක ඇතුළේ මෙතෙන්ට හොල්මන එනවා හරිද අපි මේ ගන් එක හදන්න නැතුව යන්න හදන්නේ ඔයාලට ඕන නම් අතින් ගන් එක හැදුව හැකියි හා ගන් එක හදන්න ඕනෙත් නැහැ ගන් එක නැතුව ගේම් ගහන්න පුළුවන් මම ගහලා පෙන්නන්නම්කෝ ගන්න එක හදනවා නම් ඒක හදලා ඉවරලා මේකට ගහලා මේකට සීට් ටික වෙලාවක් සී නැති කරලා තියන්න පුළුවන් මචං හා ඒක අර අතන මං උඩ දොරක් ඇරි ඒ දොර ගාවට ගිහිල්ලා වෙලා එකතු කරපු කැලි ටික දාලා තමයි ගන්න එක හදාගන්න තියෙන්නේ හරිද අන්න අර ගෑණි යනවා තව චුට්ට වෙලාවක් බලයන් කියන්න බෑනේ කොහෙලේ ආයේ එයිද කියලා යා දැන් ඔහම ගියා මේකෙන් ඇතුළේ තියෙනවා ක්‍රෝබාර් එකක් යාළුවනේ හරිද ක්‍රෝබාර් එක ගන්න ඕනේ ක්‍රෝබාර් එක අරගෙන එතෙන්ට යමු ආයේ බලන්න අර ගෑණි එයිද දන්නේ නැහැ ඒකින්ද අපි ගෙලගෙන යමු මේක ඇතුළට ගිහිල්ලා වෙලා මෙන්න මෙතන තියෙන මේක අරින්න ඕනේ මෙතන ඒක ඇරලා වෙලා මෙන්න මේකට පයින්න ඕනේ අන්න එහෙම එනකොට අපි ටනල් එකට වැටෙනවා ටනල් එකකින් එහෙම කෙලගෙන ඉස්සරහට ගිහිල්ලා මේක උඩට නගින්න ඕනේ මේක උඩ නැංගන මචං පස්සේ මචං මෙන්න මෙතන මේ මෙහෙම මේ කැලේ ටිකක් තියෙනවා අපි මේ එහා පැත්තේ මුද්දක් තියෙනවා රවුමක් කොහොමක ගන්න ඕනේ ඔය මුද්ද අරගෙන ඉවරලා මෙන්න මෙතනින් යන්න තමයි තියෙන්නේ මෙතින් යන එක තමයි අපිව බය කරන්න තමයි මේ ගේම් එකෙන් හදන්නේ නේද අපි මේවට බය වෙන්නේ නැහැ දැක්කද මට එපා වෙන්නේ ඕකයි ගේම් එකේ උඩට යන්න දැන් ඕක පෙන්න පිටිපස්සට දානවා මචං අපිව ඉන්න වෙලාවක් යනවා මෙතින් යන්න ගියාම අපිව බය කරන්න තමයි මේක හදන්නේ හිතේ ඇති අපි බය වෙයි කියලා හරි යන් ඉක්මනට ඉවර කරන්න ඕනේ ගේම් එක යන් හරි මේක අරපුවාම තියෙන්නේ මචං අපේ කාමරේ හරිද අපේ කාමරේ ගියම මෙතන පියුස් එක තියෙනවා ඔන්න ඔය පියුස් එක අතර ගන්න ඕනේ පියුස් එක ගත්තා මෙන්න මෙතින් ආයෙ දොර අරගෙන එළියට යන්න ඕනේ කලින් තිබ්බ විදිහටම කාමරේ දැන් හැදලා තියෙන්නේ මෙන්න මෙහෙම ඉස්සරහට යද්දී මෙතන දැන් මෙහෙම තියෙනවා හරිද අපි දැන් මෙතෙන්ට යන්න ඕනේ මෙතනින් මේ පියුස් එක දාන්න ඕනේ ඔය පියුස් එක උතනින් දැම්මට පස්සේ මචං මෙතන අර ගෑණි බුදියගෙන ඉන්නේ දැන් අපි ඔය ගෑණිව හැරවන්න මෙහෙම චුට්ටක් ඉස්සරහට යන්න හැරෙනවා හරිද ඔය ගෑණි හැරලා අපි පස්සෙන් එනවා දැන් දැක්කද දැන් පස්සෙන් එද්දි මචං මෙන්න මේ දොර අරගෙන මේ දොර අරගෙන ඇතුළට යන්න ඕනේ ඇතුළට ගිහිල්ලා වෙලා මචං මෙතනින් ගිහිල්ලා මෙතන මේ මුද්ද දාන්න ඕනේ ඔය මුද්ද දාලා වෙලා මෙතනට ගිහිල්ලා වෙලා මේ කේක් එකේ මුද්දක් තියෙනවා ඒ කේක් එකේ මුද්ද අරගෙන ගිහිල්ලා ඒ මුද්ද මෙතෙන්ට දාන්න ඕනේ ඒ මුද්ද මෙතෙන්ට දැම්මට පස්සේ මෙතන මෙහෙම දොරක් කරනවා දොරෙන් කෙලගෙන උඩට ගිහිල්ලා වෙලා මේ දොර අරගෙන මෙතන මචං ඉන්නවා අර වයසක ගෑණි හරිද ඔය ගෑණි මචං අපිට ගහන්නම තමයි බලන් ඉන්නේ කොහේ හරි ඇති දැක්කනේ පේන්න නම් නැහැ හරිද කොහෙම හරි ඉන්නවා ඔය ගෑණි හරිද දැනට නම් පේන්නේ නැහැ අපි ඉස්සරහට යමු බලන්න මේ ඉන්නේ ගෑණි ඉන්නවා මචං ඔහොම කෙලගෙන යමු අපි හරිද නවතින්න එපා අතන අර කාමරේ තිබ්බ කාමරේට තමයි යන්න තියෙන්නේ හරිද ඔය ගෑණි හැබැයි ඉදි කාමරේට ගියොත් අපිට කෙලවෙනවා මචං හරිද දැන් ගෑණි පේන්නේ නැහැ ගෑණි කොහේ ඉන්නවා මේක ඉන්නේ ගෑණි මේකේ ඉන්නවා මචං අපි මේ දොර අරගෙන ඇතුළට යමු මේ දොර අරගෙන ඇතුළට ගියාට පස්සේ මචං මෙතන මේ මාළුවා ඉන්නවා හරිද ඒ මාළුවා හැම බැලුවාම උට වතුර බාල්දියක් ඕනේ කියලා තමයි කියන්නේ අපි දැන් මෙතින් එළියට ගියා හරිද එළියට ගියාට පස්සේ මෙතන මේ වතුර බාල්දියක් තියෙනවා වතුර බාල්දිය ගන්න බලලා තියන්න ඕනේ හරිද ඊට පස්සේ ආයේ මේක අපි මේ කාමරේ ඇතුළට යන්න ඕනේ හරිද දොර අරගෙන ඇතුළට ගියා බලද්දී ආයේ මචං මෙතින් දොර අරපුවාම වෙනස් වෙනවා කාමරේ දැන් උඩට යන්න ඕනේ හරිද ආයේ පිටිපස්සට ආයේ උඩට යන්න තියෙන්නේ දැන් එච්චරයි අපි යන්න තියෙන්නේ හරි ගියා දැන් ඉතින් එච්චර දෙයක් නැහැ ගේම ඉවර වෙන්න ළඟයි ඉවරයි කියලා කියන්න තමයි තියෙන්නේ හා මචං දැන් ඉවරයි ඔන්න
ඔන්න ඔහොම ඔන්න ඔය දොර ඇරියා. මම ගියා. මම යද්දි මෙතනින් මේ දොර අරිනවා. ඔන්න හරි මචං ගේම නම් දැන් ඉවරයි. ඉතින් අපිට දැන් මෙන්න මේ ඉනිමගින් ගිහිල්ලා ඇවිල්ලා මේ වහලෙන් එළියට පයින්න තමයි තියෙන්නේ. මේ ගේම් එක මචං පට්ට හාද සුපිරි සවුන්ඩ් එකක් තියෙනවා. ඔයාලා ගහනකොට හෙඩ්ෆෝන් එකක් දාගෙන ගහන්න සුපිරි සවුන්ඩ් එකක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ වීඩියෝ එක දාපුවාම මේ ගේම් එකේ අවුලකට මේ සද්දේ නැති වෙනවා ගේම් එක මචං. හරිද? ඔයාලා ගහනකොට මේ ගහන්න සුපිරියට ගෙහුවා එක. හරි. දැන් ඔන්න ගියා ගේම් එක ඉවරයි. ඔන්න ඔහොම තමයි ගේම් එක ඉවරනේ. හරිනේ යාළුවනේ. එහෙනම් ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. BS